හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මොකද වෙන්නේ? ඔන්න ඉතින් ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා මගේ අලුත් ගේම් එක. ඉතින් ඔයගොල්ලෝ ආවේ මෙන්න මේක දැකලා වෙන්න ඇති කියලා මම හිතනවා. මතක ඇතුව ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් අද අපි ප්ලේ කරන්න යන්නේ Beton Bedrock කියලා කීවට Beton Bedrock එකට තව මොඩ් කීපයක් දාලා තියෙනවා. කවුද මේ කලීවේ? You son of a bitch. ඌව ගණන් ගන්න එපා. ඒවා වැඩක් නැහැ. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඔව් හරි. දැන් මේකේ මම වොයිස් දාන්නේ වීඩියෝ එක කරලා ඉවර වෙලා. ඉතින්ද වෙන්නේ මොනවද කියලා දන්නවා. පටන් ගද්දී මට ප්‍රශ්න තුනක් දෙකක් හරි අහන්න තියෙනවා. ආපු ප්‍රශ්න ටික නම් අහන්නේ නැහැ. පළවෙනි ප්‍රශ්නේ මොකක්ද දාලා තිබ්බ රෝස ටික මං හිතන්නේ චෙරි බ්ලොසම් කියලා ලෝගයා. දැන් ඉතින් හැරෙනවා පිටිපස්ස. යනවා ගහක් කපා ගන්නවා ගිහිල්ලා. මොකද කරන්නේ? කපපන් කහ. යමන්කෝ ගහක් කපන්න. මම මැප් මොඩ් එකක් දාගත්තා. හරිද? දැන් ෆස්ට් ඩේ කියලා වෙන්න යන්නේ නැතුව කමන්නේ. අර මොකක්ද අර ස්ට්‍රක්චර් එක කියලා මම දන්නෙත් නෑ. ඔය නම දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න මොකක්ද ඒ ස්ට්‍රක්චර් කියලා. ඉතින් වැඩි කතා ඕනේ නෑ. දැන් අපි යන් ගහක් කපන්න. මොන ගහද කපන්න? අපි මේක කපමුනේ. දැන් මම මේක ට්‍රී චොප් කියලා මොඩ් එකක් දාලා තියෙනවා. shift වෙලා ගහ කැපුවොත් අපිට පුළුවන් මුළු ගහම කපා ගන්න. හැබැයි අර වගේ එකපාරෙන් කපන්න නම් බෑ. ඔය ලොක් ටික හිඳ ගන්නත් ඕනේ කන්දක් උඩම ස්පෝන් වුණ හින්දා. මම මේක කරලා දවස් 3කට විතර පස්සේ තමයි වීඩියෝ එක කරලා දවස් 3කට විතර පස්සේ තමයි එඩිටින් කරන්න යන්නේ. ඒක හින්දා මට හරියටම මතක නෑ. මට මතක තිබ්බ විදිහට මේක තමයි මට හම්බුණ වර්ස්ට් ස්ටාර්ට් එක. බලමුකෝ. මං තාම හදලා නෑ මොකක්ද අරක. මොකද්ද තම්නේල් එක හදලා නැති හින්දා බලන්න පුළුවන්. වර්ස්ට් ස්ටාර්ට් එකද අනිත් එකද කියලා මට බලා ගන්න පුළුවන්. තම්නේල් එක හදලා නෑ මේ හදලා තියෙනවා. ඒකේ දාලා තියෙන්නේ නම් හොඳම ස්ටාර්ට් එකක් කියලා. කොහොම හරි ගමන්නේ අතන මොකක් හරි මට පේනවා ස්ට්‍රක්චර්. ඒකටත් ඉතින් ගිහින් බලමු. ඉස්සල්ලාම මොනවා කරන්නත් කලින් ක්‍රාෆ්ටින් ටේබල් එකක් හදාගන්න බෑ. ඒක ඉතින් ගැම්මක් නේ. මේකේ ක්‍රාෆ්ටින් ටේබලුත් වර්ග තියනවාද ලොග් එකේ වර්ග වලට? අරක ඇතුළට යන්න නම් ඉස්සල්ලාම හිතයි. කමන්නේ අපි යන්කෝ එක්කෝ මේ සෝඩ් එකක් හදාගන්න නැතුව පිකැක්ස් එකක් හදාගෙන ස්ටෝන් ටික මයින් කරලා ගිහිල්ලා මේකේ ක්වෙස්ට් බුක් එකකුත් තියෙනවා. ඒකේ අපිට ක්වෙස්ට් සම්පූර්ණ කරන්න තියෙන්නේ. උඩ තියෙන්නේ මොකද්ද කරන්න ඕනි කියලා යට තියෙන්නේ රිවෝඩ් එක. ඒක අතේ තියෙනවා නම් ඒ ක්වෙස්ට් එක කම්ප්ලීට් කර හැකි. ක්වෙස්ට් වර්ග ගොඩක් තියෙනවා. එකක් කම්ප්ලීට් කරාට පස්සේ තමයි අනිත් එකට යන්න පුළුවන්. බෙඩ්රොක් එක Java එකේ වගේම ඉස්සෙල්ලාම පිකැක්ස් එකක් අපි හදාගමු. ඕකට දෙයියෙක් වගේ ඉන්නේ වුඩන් ටූල් හින්දා පිකැක්ස් එකක් ඉස්සෙල්ලාම හදාගමු. ඒක හදාගෙන තමයි අපිට යන්න වෙන්නේ ස්ටෝන් මයින් කරන්න. ඉතින් ඔන්නෝම ස්ටෝන් ටිකත් මම මයින් කරගන්නම්. ඉතින් මයින් කරලා ඉවර වෙලා යමු ක්‍රාෆ්ටින් ටේබල් එක ගාවට. ක්‍රාෆ්ටින් ටේබල් එක ගාවට ගියා ස්ටෝන් ටූල් ටික හදාගමු. ඉක්මනට හදාගන්න ඕනේ නැත්තම් ඉඳලා ඉවරයි. ඉක්මන් කරේ නැත්තම් ඉතින් මේ පරක් වෙනවනේ වීඩියෝ එකත් පරක් වෙනවනේ. ඒක හින්දා කොහොමත් ඉක්මනට හදාගන්න ඕනේ. සෝඩ් එකයි ඇක්ස් එකයි පිකැක්ස් එකයි හදාගත්තොත් දැන්ට ඇති. දැන් ඉතින් කොහොමත් ඇති හෝ එකක් හදාගන්න වුණොත් හදාගන්න විතරක්. ඉතින් ගෙටින් an අප්ඩේට් කියලා ක්වෙස්ට් එකක් මං හිතන්නේ නෑ. ඔය ඇයි මේ මැප් එක වැඩ කරන්නේ නැත්තේ? මං මේ මැප් එක වැඩ ගන්න හැටිත් ඊළඟ වීඩියෝ එක වෙද්දි හොයාගෙන එන්න. කියන්නත් අමුතු වුණා ඊළඟ වීඩියෝ එක එන්නේ මේකේ views 90 විතරයි. හරිද? ඉතින් මේකට ලයික් අඩුම තරම 2ක්වත් තිබ්බොත් මං ඊළඟ වීඩියෝ එක ගේනවා. යම් බලන්න ඇතුළට 1යි 2යි හරි ඇරියා 2යි කියන්නත් දරුණ 1 ගියද්දි ඇරියා. මොකද මම දෙපාරක් හිතන අන්න බටකොළ ආච්චි දුවපන් බටකොළ ආච්චි දුවපන් බටකොළ ආච්චි. ඉතින් බටකොළ ආච්චිටත් කෙලින්න වුණා. ඉතින් ඒක ගණන් ගන්න එපා හැමදාම කොන්න එකනේ.
ඒක හින්දා පොඩ්ඩක් එළියට මොකුත් නැහැ. හරි. ඕක ඉස්සෙල්ලා ගලවගත්ත බැනර් එක ෂීල්ඩ් එකක් හදාගත්තොත් දාගන්න පුළුවන්. මගේ බැනර් එකට ආසයි. මේකේ ෂීප්ල වර්ගයක් තියෙනවා. normal ෂීප්ලයි අනිත් ෂීප්ලයි. ඊට කලින් මම ඉස්සෙල්ලා බලපු එකට ගිහිල්ලා ඉන්නවා. මෙතන මොකක්ද තියෙනවා? චෙස්ට් එක. බලමු චෙස්ට් එක ඇතුලේ හොඳ මෝකා මෙච්චර හොඳ ඒවා මට නම් මේක අල්ලන්නේ නැහැ. මොකද සාමාන්‍යයෙන් මම හොඳ එකක් ළඟට ගියොත් අනිවාර්යෙන්ම කෙලවෙනවා. ඇතුළට යන්න කලින් හොඳ ලූට් ටිකක් හම්බුණා. බලමු කෙලවෙයිද නැති වෙයිද කියලා. පොඩි බටු ටිකක් විතරක් ගන්නවා. මොකද මං ස්පෝන් එක ගාම ගෙදර හදන්න ගන්න හින්දා මොකක් හරි සද්දයක් ආවා කුයින් කුයින් ගාලා ඒක ගණන් ගන්න එපා. දැන් අපි හදාගන්න කොහෙද දාගමු ආම ටික දාගෙන ඇතුළට යම් බලන්න. ඇතුළට යද්දි අතත් වෙවුලනවා වගේ යම් බලන්න ඇතුළට. හරි ඇතුළට නම් ගියා. මොන බලු බල්ලෙක්වත් නැහැ. ඔව් ඉතින් මකුළු දරුවොත් බැදිලා කියන්නේ ඉතින් මොන බලු බල්ලෙක්වත් ඉන්නේ තියන්නේ නැහැ. නැත්තම් ඉන්න එක හරියට සුද්ධ කරන්නේ. තව ඇරෝ ටිකක් තියෙනවා, පෝ එකක් තියෙනවා. මට ක්‍රොස් බෝ එක ගන්න නම් හිත නැහැ. බලමුකෝ කොන්න ඉතින් ගත්තා. ඉතින් කරන්න දෙයක් නැහැ. ආසාවනේ පොඩි එකාගේ. ඒක හින්දා ගත්තා. බැරල් එකේ මොනවද තියෙන්නේ? කෑම තියෙනවා. දැන් නම් ඉතින් කෑම වලින් නම් අඩුවක් වෙන එකක් නැහැ. ඔව් ඉතින් ඩ්‍රයි කෙල්ප් විතරයි තියෙන්නේ කන්න. පාන්නුත් තියෙනවා ගණන් ගන්න එපා. මං කොච්චර ගොන්ද කියනවනම් මං කන්නේ ඩ්‍රයි කෙල්ප් විතරයි. හරි මේ වීඩියෝ එකට කෑවොත් කන්නේ ඩ්‍රයි කෙල්ප් විතරක් නෙමෙයි පාන් විතරයි කන්නේ. මොකද පාන් තියෙනවා ඩ්‍රයි කෙල්ප් විතරක් කන්න බෑ. ඒක කන්න පුළුවන් දන්නේ නැහැ මම. කවුරුත් මුහුද මැද තියෙනේම පුච්චලා කන්නේ නැහනේ. මාළු වැරෙන්න. ඉතින් anyway යම් බලන්න ටිකක් ඉස්සරහට අර කනුව පැත්තට. මොකද ඉතින් තව බැනර් එකක් නම් තියෙනවා ගලව ගන්න. මොකක් විලේජ් එකක් නේ. යම් බලන්න මේ එක නම් ඉතින් තම්නේල් එකද මොකක්ද එක හැදුවට ප්‍රශ්නයක් වෙන එකක් නෑ. මේකේ මං මොඩ් ටිකක් දාලා තිබ්බා ලැග් එක ටිකක් වැඩි. ඔයාලට තව දෙයක් කියන්න තියෙනවා. මේකේ මකුරු මං හෙව්වා මේ මොඩ් එකේ අපිට මකුරු පදින්න බෑ. ඒක හින්දා මම ඔය ඔක්කොමලා දන්න විදිහට ඩ්‍රැගන් මවුන්ටන්ස් කියලා මොඩ් එකක් තියෙනවා. බෙඩ්රොක් වලට හොඳම මොඩ් එකක්. ඔයාලත් දන්නවා ඇති. ඉතින් ඉස්සෙල්ලාම මේ විලේජ් එක සුද්ධ කරන්න පටන් ගන්න බෑ. ඉස්සෙල්ලාම පටන් ගත්ත එකේ චෙස්ට් එකක් තිබ්බේ නෑ. ඒක හින්දා ගත්තා බෙඩ් එක උස්සගත්තා. තියෙන හැම එකම සුද්ධ කරන්න නම් ඉන්වෙන්ටරි එක නෑ. ඉස්සෙල්ලාම විලේජ් එකෙන් ගයක් කුලියට ගන්න ඕනේ. කුලියට ගන්න ගයක් කවුද යකෝ තන පාර පැද්දේ ගහ කිලෝපු එක. එතකොට පේන්නේ කුඹුර පැදිත්ත. කුඹුර නෙමෙයි මේ ෆාම් එකක් මැදින්. anyway යම් බලන්න කුලියට ගන්න ගියක් හොයාගෙන. ඇයි පාරත් කෙල්ලක් හදපු එකට එහෙනම ගහපන්. පාරත් කෙල්ලනේ. ඇයි මේ එන්චාන්ට් කරපු හරකෙක් ඉන්නේ ප්‍රොටෙක්ෂන්ද? මේ ප්‍රොටෙක්ෂන්ද එන්චාන්ට්මන්ට් කරලා තියෙන්නේ. ඒ කියහන්කෝ. ප්‍රොටෙක්ෂන්ද? මල්ලි. ප්‍රොටෙක්ෂන්ද එන්චාන්ට් කරලා තියෙන්නේ. අනේ මට දියංගු ටික. උඹගේ හෙල්ත් තැනට තියෙනවා වගේ අපිටත් වඩා නේ. ඔය තියෙන්නේ ඔය වැටෙන හෙල්ත්. එන්චාන්ට් කරපුවාගේ සාමාන්‍ය හෙල්ත් වැඩිනේ. මේ ප්‍රොටෙක්ෂන් එන්චාන්ට්මන්ට් කරලා තියෙන්නේ. ප්‍රොටෙක්ෂන්ද මේ නින්ද මොනවද කියලා දන්නේ නැහැ. ඒක දුන්නොත් හදයි අපිට රෝඩ් එකටවත් ප්‍රොටෙක්ෂන් නම් ඉතින් ආම එකටනේ ඕනේ. බලමු මල්ලා තව එක හාට ඇදී. හෙන ගොඩල්ලද හම්බුණා බලමු කොච්චර හම්බුණාද කියලා. මං හිතන්නේ ලේ නැද්ද කොහෙද? උගේ මසුත් නැද්ද? ලේ මසුයි ලේයි දෙකම නෑ වගේ. 16ක් හම්බ වෙනවා. 12ක් වන්දා හම්බුනේ මට 4ක් විතර හම්බුණානේ. චෙස්ට් එකේ මෙහි ස්ට්‍රක්චර්ස් වැඩි වගේ. අර නිකන් මේ අතැල්ලා දාපු වොජින් කණුවක් වගේක් තියෙනවා. මොකක්ද අර ටෙම්පල් එකක් වගේ ඇබෑන්ඩඩ් එකක් තියෙන. අනේ මන් යම් බලන්න ඇතුළට ටිකක් සැකයි. අර මොකක්ද අර කොහොම හරි ගමන්නේ මොකක් ස්පෝනර්ස් තියෙනවා. ස්පෝන ටික ඇති දැන් කඩාගත්තොත් කවුරුත් ස්පෝන් වෙන්නේ නැහැ කියලා මම හිතනවා. අමතකුණානේ දැන් දවල්නේ. දවල් ඉතින් කොහොමද ස්පෝන් වෙන්නේ නැහනේ. සොම්බි කෙනෙක් වගේ සොම්බි කෙනෙක් වගේ නම් විතරක්. ක්‍රීපර්ලා එහෙම නම් ස්පෝන් වෙනවා මං හිතන්නේ.
සොම්බිලා 35 අනේ මන්දම අපි ඔබ දන්නේ නැහැ සොම්බිලා මත උනත් එකයි නැසත් එකයි මට දෙවන ප්‍රශ්නයක් තියෙනවා ස්පෝනර් සාමාන්‍ය ක්‍රියේටිව් වලින් හදන්න පුළුවන් ක්‍රියේටිව් වල හැදුවාම එක සොම්බි ස්පෝන් එක ගිහින් එකයි හම්බෙන්නේ නේද එක සොම්බියයි නෙන්නේ එතකොට එක සොම්බි එක්කාවට මේ මොකක් මෙච්චර බඩු ගොඩක් තියනවාද මම නම් හිතුවේ නෑ ඉතින් අපිට නම් සරුයි වගේ බලමු තව චෙස්ට් එකක් තිබ්බා චෙස්ට් තුනක්ද කොහෙද තිබ්බන්නේ මේ හරි මේ මම මෙච්චර ටික ඔක්කොම ලූට් කරන්න යන්නේ අපිට ලූට් කරන්න බැරි හින්දා මොකද මේ ඉන්වෙන්ටරි එක ෆුල් නේ අර කණ්ඩ තියාගෙන හිටිය කේල්ප් ටිකක් දාගන්න උනා හරි වරහය ඇති කේල්ප් ටික anyway දැන් මේ මොකද්ද මේ ප්‍රශ්න ලොකක් දාලා තියෙන ඩර්ට් බ්ලොක් එකක් තියෙන මොකුත් හම්බුනේ තුට්ටු දෙකක්වත් වැඩක් නැහැ තුක් විතර අර මොකක්ද අර වොචින් කරනකො එක තියෙන මම නම් හිතන්නේ ඒකට චෙස්ට් එකක් නැහැ බලමු ඉතින් පුකේ අමාරුවට ගිහිල්ලා බලමු ලැඩර් ටිකක් කැඩිලා හින්දා ඕනේ ඔව් සයික් මම යනවා පිසුද ගුරු කියන්න එපා මං යන්නේ හැල්ලයක් විලේජ් එක පැත්තට යනවා කරන්න දෙයක් නැහැ මං අර මැප් එක නම් ඕෆ් කරගත්තා මං හිතන්නේ මට මතක නැහැ මං ටච් කරපු ඒවා කොහොම හරි කමන්නේ යම් බලන්න අතනත් පොඩි කැරිච්ච ගයක් වගේ එකක් තියෙනවා මැප් එක මතක් කරපු ගමන් මම මැප් එක ඔන් කරගත්තා ආතල්ලේට ඉතින් යම් බලන්න කැරිච්ච ගෙදර මේකේ ඉන්න හැම එකටම බඩු බල්ලෙක්වත් නැහැ ඇයි ඒ දන්නේ දොරත් වහලා බාගෙන යම් බලන්න ඉතින් දොරත් කඩාගෙන තමයි යන්න වෙන්නේ ගෙදර කවුද අන්න අතන තියෙන තව පරණ අතල කොට තව බ්ලොක් එකක් මේකේ ඇති මගුලක් නැහැ ෆර්නස් එකක් නම් තිබ්බා වගේ දැක්කා ඒකේ මොකුත් තමයි නැද්ද මං මේ ලකි බ්ලොක් එකක් නෙමෙයි ෆර්නස් එක ගලව ගන්න ඉස්සල්ලා ෆර්නස් හදින්න බෑ මොකක් කෑමක් තියෙනවා කෝල් ටික ගයි ෆර්නස් එකයි අර කෑම එකයි ගන්න ඕනේ තියෙන ලට ලොට්ට ටික විසික් කරලා ඉතින් ස්ට්‍රින් ටික නම් වැඩක් නැහැ ස්ට්‍රින් ටික විසික් කරා අරක ගත්තා ඇපල් එක විසික් කරා ඇපල් නම් ගන්න පුළුවන් හින්දා XP බොටල් එක ගහ ගන්න පුළුවන් XP බොටල් එක ගහගමු පොඩි ලෑග් එකක් තියෙනවා ඒක ගහගත්තා හෝල් එක ගත්තා අපි ගියා දොර වැහුවා ආපුණා ඉතින් ඒ දොර වහන්න ඕනේ ඒවා හොඳ පුරුදු පොඩි උඹලන නම් හිතා ගන්න ඒවා හොඳ පුරුදු ඔයාලා කරන්න පුරුදු වෙන්න අපි යන්කෝ අර පැත්තට ගේ රෝස පාට කෙල්ලෙක් වෙන හොඳයි ඉතින් මං ගෝල් එකකින් ඉඳ ප්‍රශ්නයක් නෑ මං රෝස පාට කැමති නෑ ඒ වුණාට බ්ලොක් එක ලස්සනයි ඒක හින්දා ආසයි anyway රෝස පාට ආස නැතුව බ්ලොක් එකට ආසයි බ්ලොක් එක රෝස පාට හින්දා කොහොමත් කමන්නේ වටේ පිටෙන් එක එක සද්ද ඇහෙනවා මෙයා ගෙදර කී මේ මොකාටද බයිනවා ගමන්නේ ගණන් ගන්න එපා ඒවා ඉතින් අපි එයා ගෙදර ගැන හිතන්නේ නැතුව අපි යන්කෝ කුලියට ගන්න එකක් හොයාගෙන ඔයාලට මතකද මගේ මුල ඉඳන්ම හිටිය ෆෑන් කෙනෙක් නම් දන්නවා කොහොමද මුල ඉඳන්ම හිටියම වෙන්නේ නැති ඔක්කොම ඉන්නේ මුල ඉඳන්ම හිටිය ෆෑන් කෙනෙක් නම් දන්නවා මම සාමාන්‍යයෙන් ආසම චර්ච් එකට ගියා චර්ච් එකට කීවට මං චර්ච් එකට ආස නැහැ මං ආස චර්ච් එකේ උඩ තට්ටුවේ පොඩියට තිබ්බට ලස්සනට හදන්න පුළුවන් තැන ඒක හින්දා මං ඒකට ආසයි anyway බඩු ටික දාලා අපි යන්න ඕනේ විලේජ් එක සුද්ධ කරන්න ඒක දැම්මා මොකද්ද හරි රිස්පෝන් පොයින්ට් එක සෙට් කරගත්තා ක්‍රාෆ්ටින් ටේබල් එක දාගන්න ඕන එක එක සද්ද ඇහෙනවා කවුද මන්ද ෆෝන් බලන හින්දා ඉතින් කවන්නේ මට මාත් ෆෝන් බලන හින්දා මං කාටවත් බයින්ද යන්නේ ඒ වුණාට මම මේකේ ඩෝන් ඩිස්ටර්බ් දාලත් නැහැ ගණන් ගන්න එපා මගෙන් දතන්නෙත් නැහැ කවන්නේ චෙස්ට් දෙකක් විතරම හදා ගන්නවා මොකද ලොකු චෙස්ට් එකන්නේ 8ක් ඕනේනේ අපරාධය හැබැයි ඒක මොකක්ද ඒ කරපු ගොන් වැඩේ අපරාධය හැබැයි එක වුඩ් එකක් තිබ්බනම් හරියන කොමන්නේ පාඩුත් නැති වෙයි පස්සේ වෙලා ස්ටික් එකත් හදාගන්න හොයාගන්න බැරියේ බටන් එකක් හරි ස්ටික් එකක් හරි ඒක හරි දැන් තියෙන්නේ අපිට සුද්ධ කරන්න යන්න ඉස්සල්ලාම අයින් කරලා මොකද මේ ටික අයින් කරගත්තා ලට්ට ලොට්ට තියෙනවා ස්ටෝන් සෝඩ් දෙකක් තියෙනවා මට නම් අපරාධ කියලා හිතෙනවා මේ ස්ටෝන් බට් ටික හදාගත්තේ වුණාට ඇක්ස් එක තියෙන හින්දා පිකැක්ස් එකක් නැති හින්දා ප්‍රශ්නයක් නෑ ඒ පිකැක්ස් එකත් අයින්ම කරගන්න
anyway මම නම් මේකේ ගෝල් එකක් නෑ. මම නම් මේ සීරියස් එක ඉවර කරන්නේ full leather armors 20ක් හදන්න ඕන. full leather armor 20කුයි ender dragon beat කරන්නයි. ender dragon beat කරන්න ඕනෙත් ඒ කියන්නේ wooden ඒ කියන්නේ ලී කඩුවකින්. ගොන් වැඩ කරන හින්දා මං කොහොමත් ගොනෙක්නේ. අයන් වලින් කෝයකුත් හදාගත්තා. ඇතුළට ගියා. දැන් තියෙන්නේ සුද්ධ කරන්න කීවට මොන මගුලක් දෙනවා මන්ද. ගියෙන්නේ සුද්ධ කරන්න. Ran into a sky torn, born by the night. Saw a beast of cobalt taking flight. Neon scales that shimmer and gleam. Is this real or just some fevered dream? Blue dragon flying so high, painting streaks across the sky. A beast of wonder in electric flames. No rules, no chains, no earthly names. Eyes like comets, sharp and bright, breathing colors into the night. Its roar is thunder breaking the air. ගොළු බෙල්ලෙක් දැක්ක හින්දා පොඩි කාලේ බලපු ගොළු බෙල්ලි ෆිල්ම් එක දාගත්තා. උට වේගෙන් යන්න පුළුවන් කියලා හිතලා ඉතින් උට පිකප් එකක් දාන්න ගොන් වැඩක් කරන්න කියලා බැලුවා. ඉතින් ඌගේ පාත් එකක් හදන්න කියලා පොඩි රේසින් ට්‍රක් එකක් මම ගියා පාරේ අන්තිමටම ගිහිල්ලා හැදුවා පොඩි රේසින් ට්‍රක් එකක්. අනේ මන් දැයි කියලා දන්නෙත් නෑ. කොහොම හරි හැදුවා. හදලා ඉවර වෙලා ඌ වෙනකම් බලන් හිටියට ඌට එන්න බෑ කියලා ආවේ නෑ. ඉතින් ආපහු හැල්ලා යන්න ගියා. ඉතින් තිබ්බ ටිකත් තේබෙල් ටිකත් ගලව ගත්තා. ඊට පස්සේ සුබුදු සුද්ධ කරන වැඩේටම පටන් ගත්තා. Through the fire, through the smoke, ancient power has awoke. Wings of shadow, eyes that gleam, ruler of a world unseen. Legends whisper in the stone of a beast who claims the throne. Now the sky is burning bright, feel the fury in the night. Rise, 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 mighty dragon, light the world with flames so high. Soar, soar, soar above the mountains. Let them අලිමල්ලිව ගලව ගන්නත් ඕනා. මැරෙන්න නම් බැරි හින්දා ඇයි මම වැටෙන්නේ බ්ලොක් එක ප්ලේස් කරාට පස්සේ. anyway දැන් මේක වහගමු. මේක කඩා ගන්න ඕන නැත්තම් මැරෙනවා. අලිමල්ලිවත් ඉවර කරන්න ඕනේ. අම්මඩ සිරි. ඉවර. මං ඉවර වෙයි වගේ අලිමල්ලි ඉවර කරන්න කරේ ඩක් කරලා දුවපන්. මං හිතන්නේ ඌ හිරවල. පාර මැදින් ගෙවුවනේ. මොකක් දෙකක්. ඌ මං හිතන්නේ නීති පිළිපදින් හිටියේ. ඌ වාහනයද දන්නේ නැහැ. පාරෙන් එන්න නැතුව හෙන්න ඉඳ දිනනවා යන්න. දැන් මෙතනින් අපි හදාගමුකෝ පාත් එකක් වගේ ගමු. මොකද මට පිළික් කරන්න බැරි හින්දා මෙතනින් එක පාත් එකක් වගේ එකක් හදාගත්තා. මෙතනින් එකක් උඩට දානකෝ මේක මනේ මන් දැන් වදින්නෙත් නෑ ප්ලේස් වෙන්නෙත් නෑ බ්ලොක් ලැග් එකනේ මොන මගුලක් මේක බ්ලොක් ප්ලේස් වෙන්නෙත් නෑනේ එක එක මැසේජ් එනවා මගෙන් ඒක නම් ඉතින් මගෙන් ආවේ මේව ගණන් ගන්න එපා මාත් ඉතින් බූරුවෙක්නේ ඉතින් දැන් අරුව ඉවරයක් කරන්නත් ඕන වරම ඉවරයක් කරන්න මාත් ඉතින් ගොබ්බෙක්ගේ යන සෝඩ් එකකින් ගහගත්තා තිබෙත් එච්චර යන සෝඩ් එකට කියලා පස්සේ මාරු කරගන්න දැන් නම් මාරු කරගත්තා ස්ටෝන් එකට දැනුයි මොලේ පැදුනේ ඉතින් අපි ඔන්නම අයන් ගොලම් කාර්යවත් නෙලාගත් ඒකට මට අයන් නම් තියෙනවා අයන් ගොලම් කාර්යව නෙරුවා පලාදි කියලා හිතනවා
anyway අපි පුදුම කට්ට ගාගෙන වගා කරපු බඩු ටික ගමු. වගා කරලා ඉවර කළව ගත්තා ඒකනම කතාව. anyway අපි යම් බලන්න මේක ඇතුළේ මොනවා හරි චෙස් ටිකක්වත් තියනවද නැහැ. වැඩක් නැහැ. තව මොනවද තියෙන්නේ ගන්න. ස්පෝන් එක ළඟම විලේජ් එකක් තියෙන හින්දා ප්‍රශ්නයක් නැහැ. දැන් දොයිය ගන්න ඕනේ. දොයි මතයි. දොයි ආපිකෝ වෙන්ට්‍රස් කීවට වැටුණ ගමන් නින්ද නැහැ. ඒක හින්දා මොඩ් එකක් try කරගත්තා. ටෝච් ඔෆ් ෆෑන් කියලා මොඩ් එකක් තිබ්බ හින්දා මොඩ් එකක් try කරගත්තා. මොඩ් එක ටෝච් ඔෆ් ෆෑන් කියලා ගත්ත ගමන් ඔෆ් ෆෑන් එකට වෙන්න. ඊට පස්සේ මගේ දෙවිලේජ් කෙනෙක් ආවා. උටත් කෙලින්නේ කියලා මම අතලට නම් උට කෙලියා ඌ මරන්න බැරි හින්දා නිදාසෙරි අබේදානේ දුන්න උට යන්න මං හිර කරන් ඉන්න හින්දා මං උට යන්න දුන්නෙත් නැහැ. දැන් මං නිදිය ගත්තට පස්සේ නම් ඌ ගියා. ඉතින් දැන් ආපිකෝ මැට්‍රස් එක රැයට විතරයිද කොහෙද වැඩන ගමන් නින්ද යන්නේ. වැඩන ගමන් නින්ද ගියේ නැහැ. උදේ වෙන්න ගමන්නේ. දැන් උදේ වුණ හින්දා මැප් එකත් ඔන් කරගත්තා තියෙන කැසිල්ලට. මැප් එක ඔන් කරගත්තා. මේ දොරක් ඇරියත් වහන්න ඕනේ. අර මං කියලා පුවිලේද කොහෙද හිටියේ. දැන් අර අතේ තිබ්බ මැප් එකක් දාගත්තා. ලොකේටර් මැප් එක මම උකට ගත්තද මන්දා. ඒක ගත්ත එක නම් හොඳයි මැප් එක. උඩ මැප් එක වැඩ කරන්නේ නැති හින්දා. ඉතින් ඒක හරියට වැඩක් නැති හින්දා ඒක වැඩක් නැහැ. අපේ විලේජ් එක විතරයි පෙන්වන්නේ ඒකෙන්. මාකට් එකේ තිබ්බ බඩු ටිකත් කිලෝ ගන්න ඕනේ. Ran into a sky torn, born by the night. Saw a beast of cobalt taking flight. Neon scales that shimmer and gleam. Is this real or just some fevered dream? Blue dragon flying so high, painting streaks across the sky. ඉතින් දැන් වීඩියෝ එක ඉවර කරන්නත් ඕන හින්දා උඩට ගියා. උඩට ගිහිල්ලා තිබ්බ බඩු ටික දැම්මා ඇතුළට වීඩියෝ එක ඉවර කරන්න කියලා. හොඳ view එකක් බලන්න නම් ඇතුළට උඩට යන්න ඕනේ. ඔය උඩට ගිහිල්ලා මං විනාශ කරපු විලේජ් එක දිහා බලාගෙන මේ වීඩියෝ එක ඉවර කරමු. එහෙනම් බලන් හිටිය හැමෝටම ස්තුතියි. ලයික් කරලා නැත්නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් බයි.